අනුර කුමාරට පුළුවන් ද රටක් පාලනය කරන්න? මොනවාද ඔය ගන්න තීරණ? ඔය හරිනේ ඉන්නවනේ. හරිනට පුළුවන් ද රටක් පාලනය කරන්න අධ්‍යාපනයේ තීරණ ගන්න? දැන් සති දෙකකට විතර ඉස්සෙල්ලා මම මහනුවර ගිහිල්ලා දලදා හමුදුරු වැදගෙන ඔන්න දැන් එනවා. එනකොට ඔය පාරයිනේ බීම විකුණන්න තියෙනවානේ. මට බීම එකක් බොන්න හිතුණා. ඊට පස්සේ මං එතන නවත්තලා අයි මට බීම එකක් දෙන්නකෝ කියලා කිව්වා. දොඩංගද කොහෙද තමයි ඒ වෙලාවේ මං ඉල්ලුවේ. ඊට පස්සේ එයා ඒක හදන ගමන් මාර පොරටෝක් ටිකක් දෙනවා. ඔය අනුරයා ඉන්නවනේ. අනුර කුමාරට පුළුවන් ද රටක් පාලනය කරන්න? මොනවාද ඔය ගන්න තීරණ? ඔය හරිනේ ඉන්නවනේ. හරිනට පුළුවන් ද රටක් පාලනය කරන්න අධ්‍යාපනයේ තීරණ ගන්න කියලා මෙන්න ජනාධිපතිතුමාටත් බනිනවා. අගමැතිතුමියටත් බනිනවා. ඒක හදන ගමන් එතකොටම වේගෙන් ගියා කාර් එක. එතකොට අර පොල් හරකෙක් බූරුවෙක් උන්ට තේරෙන්නේ නැහැනේ මේ වාහනයක් ඩ්‍රයිව් කරගෙන යන්නේ කියලා ඒකටත් බනිනවා. ඒ බැන ඉන්න ගමන්ම මෙන්න මහත්තයා කියලා ඔන්න මට දැන් බීම් එක ගෙනල්ලා දුන්නා. මෙහෙම උගුරක් බොනකොටම බුක් ගාලා වැටුණා. ලුණුත් වැඩි මෙලව රහක් නැහැ. ඇයි මම මේක ඔයගලන්ට කිව්වේ? බලන්න ජනාධිපතිතුමාට රට හදන හැටි, අර වාහනේ ඩ්‍රයිව් කරන හැටි, ඒවට හෙන උපදෙස් දෙනවා. හැබැයි තමන් කරන කාර්යයට අවධානය යොමු කරලා නැහැ. තව කෙනෙක්ගේ දෙයක් කිව්වට කමක් නැහැ. ඒක හදාගන්න. නමුත් ළමයි වැදගත්ම දේ අපි කරන කාර්යයට සම්පූර්ණ අවධානය යොමු කළා ඒක ක්වොලිටියට කරන්න. අන්න ඒක කරන්නේ නැතුව රටේ මිනිස්සු හදන්නේ නැහැ. ඒ නිසා ඔයා කරන වැඩේ තියෙනවනේ ඒකට 100% අවධානය යොමු කරන්න. ඒක තමයි රටටත් වැදගත් වෙන්නේ මිනිස්සුන්ටත් වැදගත් වෙන්නේ. මල පොතේ අකුරු බෑකි මිනිහා ඉංග්‍රීසි පත්තරයක් මුල ඉඳලා අගට බලනවා. Econ Business Studies Priyanth Dissanayaka